තෙරුවන් මම කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බන්දු සත්කුමාර. අද අපි කතා කරමු මේ දියවැඩියා රෝගීන්ගේ ඇස් පරීක්ෂාව පිළිබඳව. බොහෝ දෙනෙක් අසලා ඇති අන්ධභාවයට ප්‍රධානම හේතුවක් තමයි මේ දියවැඩියාව. එම නිසා ඔබ දියවැඩියා රෝගියෙක් නම් ඔබගේ ඇස් අනිවාර්යෙන් පරීක්ෂා කරගත යුතුයි. මූලික අවස්ථාවේ හඳුනා ගැනීමෙන් ප්‍රතිකාර මගින් ඔබ අන්ධභාවයට පත්වීම වළක්වා ගත හැකියි. ඔබ අවුරුදු 12ට වැඩි දියවැඩියා රෝගියෙක් නම් අනිවාර්යයෙන්ම ඒ දියවැඩියාව හැදුණු විගසම ඔබගේ ඇස් පරීක්ෂා කරගත යුතුයි. මේ ඇස් පරීක්ෂා කිරීමේදී පළවෙනි පරීක්ෂාව සහ දෙවෙනි පරීක්ෂාව මගින් ඔබගේ ඇස් වලට දියවැඩියාව බලපා නැත්නම් වසර 2කට වරක් මේ පරීක්ෂාව සිදු කර ගැනීම ප්‍රමාණවත්. නමුත් ඔබගේ ඇස් පරීක්ෂාවේදී ඔබගේ ඇස් වලට දියවැඩියාව බලපා ඇතනම් මාස 6කට හෝ වසරකට වරක් අනිවාර්යයෙන්ම මේ ඇස් පරීක්ෂාව සිදු කරගත යුතුයි. ඇස් පරීක්ෂා කරන දිනේදී වඩා වැදගත් වන්නේ ඔබගේ ඇසට දමන බෙහෙතක් නිසා පැය කිහිපයක් ඔබගේ ඇස අඳුරු ගතියක් දක්නට ලැබේ. එම නිසා එම ඇස හොඳට පෙනෙනකන් ඔබ වාහන පැදවීමෙන් වැළකිය යුතුයි. තවත් වැදගත්ම දෙයක් තමයි මේ ඇස් පරීක්ෂාවේදී ඔබට හඳුනාගත හැක්කේ ගොඩක් දියවැඩියා රෝගීන්ගේ බොහෝමයක් දියවැඩියා රෝගීන්ගේ වකුගඩු වලට දියවැඩියාව බලපාන්නේ ඇස්වලට දියවැඩියාව බලපෑමෙන් පසු. ඔබගේ ඇස්වලට දියවැඩියාව කිසියම් ආකාරයකින් බලපා ඇතැයි පැවසුවොත් ඔබගේ මීළඟ අවධානය වන්නේ ඔබගේ වකුගඩු වලට දියවැඩියාව බලපාන බවයි. එම නිසා ඔබගේ ඇස්වලට දියවැඩියාව බලපා ඇතනම් එය ඉතාමත් ක්‍රමානුකූලව දියවැඩියාව පාලනය කිරීමෙන්, ඒ කියන්නේ ඔබගේ මාස 3 පරීක්ෂාව HbA1c කියනගේ 7ට පත් කර ගැනීමෙනුත් රුධිර පීඩනය පාලනය කර ගැනීමෙනුත් ඔබගේ වකුගඩු වලට දියවැඩියාව බලපෑම වළක්වා ගත හැකියි. මෙම නිසා දියවැඩියාවේ ඇස් පරීක්ෂාව කිරීමෙන් ඔබගේ ඇස් අන්ධවීම වැළැක්වීම සමග ඔබට ඉඟියක් දෙනවා ඔබ මීළඟට ඔබගේ වකුගඩු වලට දියවැඩියාව බලපෑමට අවධානමක් ඇති බව. එම නිසා මේ අවස්ථාවේදීම මේ පිළිබඳව කටයුතු කර ගැනීමෙන් ඔබගේ ඇසුත් වකුගඩු දෙකම දියවැඩියාවෙන් සිදුවෙන හානියෙන් වළක්වා ගැනීමට පුළුවන්. මේ පිළිබඳව සැලකලිමත් වීම අතිශය වැදගත්. බොහෝමයක් රෝගීන් විශේෂයෙන් පෞද්ගලිකව ප්‍රතිකාර ගන්න මේ ඇස් පරීක්ෂාව නොසලකා හරිමින් බෙහෙත් පමණක් බොමින් අවසානයේ ඇස් අන්ධ වීමත් වකුගඩු නරක් වීමත් සිදු වෙනවා අපට දක්නට ලැබෙනවා. එම නිසා ඔබත් ඔබගේ ඇස් පරීක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන්න.